රැපිඩ් ටෙස්ට් 8 එකේ ඩිස්කෂන් එක තමයි කරන්න තියෙන්නේ. හරි ඉතින් ගන්න පේපර් කරන්න ලෑස්ති වෙන්න ඉක්මනට රැපිඩ් ටෙස්ට් 8 එකට දාලා ඩිස්කෂන් එක තමයි කරන්නේ. මේක එච්චර අමාරු මට්ටමේ පේපර් එකක් නෙමෙයි. මේක මේ රැපිඩ් ටෙස්ට් 8 එකේ පේපර් එක නම් එහෙම අමාරු මට්ටමේ ගොඩාක් සංකීර්ණ මට්ටමේ ප්‍රශ්න නෙමෙයි තිබ්බේ. සාමාන්‍ය ඉන්ටර්මීඩියට් ලෙවල් එකේ ප්‍රශ්න තුනක් තමයි දාලා තිබ්බේ. අපි බලමු ලකුණු වහම කට්ටිය කොහොමද ලියලා තියෙන්නේ කියලා. හරි ගන්න ඩිස්කෂන් එක. පළවෙනි ප්‍රශ්නේ කියනවා සාන්ද්‍රණය නොදන්නා FeSO4 ද්‍රාවණයක සාන්ද්‍රණය නිර්ණය කිරීමට ශිෂ්‍යයෙකු විසින් පහත දැක්වෙන ක්‍රියාපිළිවෙල අනුගමනය කරන ලදී. FeSO4 ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 10ක් ගෙන එය ඝන සෙන්ටිමීටර් 100ක් දක්වා තනුක කරන ලදී. එම අවසන් ද්‍රාවණය කැපිටල් A ලෙස නම් කරන ලදී. ඒ ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 25ක් ගෙන ඒ සමග ප්‍රතික්‍රියා කිරීමට කියන්නේ ඝන සෙන්ටිමීටර් 25ක් අරගෙන ඒත් එක KMnO4 දානවා කියලා කියන්නේ ආම්ලික මාධ්‍යයෙන් ප්‍රතික්‍රියාව සිදු කරනවා කියලා කියන්නේ සාන්ද්‍රණය 0.05යි වෙච්ච KMnO4 ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 35ක් ඕන වෙනවා කියන මේ ප්‍රතික්‍රියාව සම්පූර්ණ කර. එතකොට 2027 සිද්ධාන්ත පන්තිල අදාළව අපි තාම අර රෙඩොක්ස් අනුමාපන කියන නම උගන්වලා නැහැ. ප්‍රතික්‍රියා ලියවලා තියෙනවා. ඒකම මේ අනුමාපන කියන නම දෙන්නේ නැතුව ප්‍රතික්‍රියා කරන්න මෙච්චරක් වැය වුණා කියලා දාලා තියෙනවා. රසායනික ගණනය කිරීම වල ගණන් හදද්දි මම කියනවා රසායනික ගණනය කිරීම වල ගණන් හදද්දි සහ ඉනෝගනික් ප්‍රශ්න වලදී මම කියනවා පොඩි ගැලීම් සටහනක් ඇඳගන්න. අපි ගාන හැම වෙලාවෙම ගාන දිගට ගාන දුන්නට ඔයාලට එකපාරක් කියවලා ගානේ පොඩි සමරියක් හදලා පොඩි රූප සටහනක් ඇඳගන්න. එතකොට වැඩේ මේක ගෙනිය ගන්න ලේසි. මොකද නැත්තම් වෙන්නේ ඔයාලා ගාන එකපාරක් කියවලා හදන්න ගත්තට පස්සේ ගාන ඩීටේල් ටික හොයන්න ආයෙ පාරක් කියවන්න. එතකොට ආයෙ මුල ඉඳලා කියවන්න වෙනවා. පොඩි මැප් එකක් හදාගන්න. ගාන යන පාත් එකට අදාළව පොඩි මැප් එකක් හදාගත්තට පස්සේ මේ වැඩේ يعني ගානට යන්න අපිට එන්න උනාට පස්සේ එතනින් පස්සේ ප්‍රොසෙස් එක ඊසි ගලාගෙන යන්න හදාගන්න පුළුවන්. මැප් එකක් හදාගන්න ගානට අදාළ. මේ ගාන යන පාත් එක මේකයි කිය. ඒතර වැඩේ කරගන්න ලේසි. ඒතර මම මේකට අදාළව මේක නම් ලොකු ගානක් නෙමෙයි. ඒත් මම පොඩි මැප් එකක් හදලා පෙන්නන්නම් කොහොමද කරගන්නේ කියලා. එතකොට ඒගොල්ලෝ කියන්නේ සාන්ද්‍රණය දන්නේ නැති FeSO4 ද්‍රාවණයක් තියෙනවා කියනවා. ඒකෙන් ඝන සෙන්ටිමීටර් කොච්චරක්ද ගන්නෙ? ඝන සෙන්ටිමීටර් 10ක් අරගෙන ඝන සෙන්ටිමීටර් 10ක් අරගෙන එයාව අවසාන පරිමාව 100 වෙන තෙක් හදාගත්ත මේකට අපි කැපිටල් A ද්‍රාවණය කියලා දීලා තියෙන්නේ. ඒතර මේකේ ඉන්නේ FeSO4. හරිද? එතකොට මේකෙන් තමයි ඝන සෙන්ටිමීටර් 25ක් අරගෙන තියෙන්නේ KMnO4 එක ප්‍රතික්‍රියාව. ඒතර මේක තුලිත කරගන්න. ආම්ලික මාධ්‍යන ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා කියලා දීලා තියෙන්නේ. එතකොට ආම්ලික මාධ්‍යයේදී මෙතන තියෙන Fe2+ Fe ධන දෙකනේ. ෆෙරස් සල්ෆේට් නේ තියෙන්නේ සහ KMnO4 අතර ප්‍රතික්‍රියාව. එතකොට MnO4- Mn2+ වලට යනවා ආම්ලික මාධ්‍යයේදී Fe2+ Fe3+ වලට යනවා. මේක ඉතින් බැලන්ස් කරගන්න. මෙතන මැංගනීස්ගේ ඔක්සිකරණාංකය ධන 7යි මෙතන ධන 2යි. ඒතර ධන 7 ඉඳලා ධන 2ට යනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන 5ක් අරගෙන තියෙනවා. එයා තමයි ඔක්සිහරණය වෙලා තියෙන්නේ. මෙයා ධන 2යි ඔක්සිකරණාංකය ෆෙරස් ෆෙරික් බවට පත් වෙලා තියෙනවා. එතකොට ධන 3යි ඔක්සිකරණාංකය. එතකොට වෙනස ඉලෙක්ට්‍රෝන 1යි. සමාරු කරලා වැඩි කරන්න 5යි 1යි ආම්ලික මාධ්‍යයේදී ඔක්සිජන් බැලන්ස් කරන්න ඔක්සිජන් මදි පැත්තට වතුර දාන්න ජල අණු 4ක් දාන්න ඕනේ. හයිඩ්‍රජන් බැලන්ස් කරගන්න මේ පැත්තට 8ක් H+ දාන්න. අන්නක තුලිත අයනික සමීකරණය. මොකද පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන තුලිත අයනික සමීකරණය. මොකද ගාන හදන්න තුලිත අයනික සමීකරණ ලියාගත්තාම ඇති. අනික ආම්ල කවුද කියලා දීලා නැහැ. මාධ්‍ය විතරනේ ආම්ලික කියලා දීලා තියෙන්නේ. ඒකට අනිවාර්යයෙන්ම අයනික සමීකරණ තමයි අපිට ගොඩනගා ගන්න වෙන්නේ. ඊපස්සේ ඒගොල්ලෝ කියනවා
KMnO4 කොච්චරක් වැය වුණා කියලා 0.05යි KMnO4 තමයි පාවිච්චි කරනවා කියලා කියන්නේ. මේකේ 25ක් නේ ගන්න. 25 හරහා ප්‍රතික්‍රියා කරවන්නේ 0.05යි සාන්ද්‍රණය තියෙන KMnO4. එතකොට මේකේ අන්තලක්ෂය තමයි මේ දීලා තියෙන්නේ. අනුමාපනය සිද්ධ කරාට පස්සේ ඉතින් මම ඒක නොකිය දීලා තියෙනවා KMnO4 35ක් වැය වෙනවා කියලා. එතනින් පස්සේ මෙතන සරලව ස්ටොයිකියෝමීටර් පාවිච්චි කරලා ගාන හදන්න තියෙනවා. එතකොට මට ලියන්න පුළුවන් වැය වූ KMnO4 මවුල ගණන සාන්ද්‍රණය දීලා තියෙනවා, පරිමාව දීලා තියෙනවා වැය වෙච්ච 1000ක තියෙන මවුල ගාන 5 වැඩි කිරීම 10 ඍණ 2 නම් 35ක තියෙන මවුල ගාන 175යි 10 ඍණ 5යි මවුල. ඊට පස්සේ ස්ටොයිකියෝමීටර් සලකන්න Fe2+ සහ MnO4- 4 ස්ටොයිකියෝමීටර් සංගුණක 5ට 1යි. එතකොට ලියන්න පුළුවන් Fe2+ මවුල ගණන මෙයාගේ කී ගුණයක්ද MnO4- මවුල එකක් එක්ක Fe2+ 5ක් ප්‍රතික්‍රියා කරන එකට 5 අනුපාතයට යන්නේ. ඒකට ලියන්න පුළුවන් 175 ඒවා 5ක් එන්නේ 175යි 5යි මවුල ඒ වගේ 5 ගුණය 875යි 10 ඍණ 5යි මවුල කිය. ඔන්න Fe2+ මවුල ගාන එනවා. ඒතර තේරුම් ගන්න මේ Fe2+ මවුල ගාන ඇවිල්ලා තියෙන්නේ මේ කැපිටල් A ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 100කට අර අන්තිමට හදපු ද්‍රාවණය තියෙනවනේ. ඒකේ 25ක් ඇතුලේ තියෙන මවුල ගාන තමයි මේ දීලා තියෙන්නේ. ඒතර මට එකපාර ලියන්න පුළුවන් කැපිටල් A ද්‍රාවණයේ තියෙන මවුල ගණන A ද්‍රාවණයේ ඇති Fe2+ මවුල ගණන මේ වගේ කී ගුණයක්ද මේ තියෙන්නේ Fe2+ මවුල ගණන ඝන සෙන්ටිමීටර් 25ක තියෙන අපිට ඕනේ 100ක තියෙන ගානනේ. ඒකට 100ක තියෙන මවුල ගාන කියන්නේ මේ වගේ 4 ගුණයක් එන්න ඕනේ 3500යි 10 ඍණ 5යි මවුල මේක ලියන්න පුළුවන් තින් 35යි 10 ඍණ 3යි මවුල කිය. ඉතින් දැන් කල්පනා කරලා ළමයිට මේ විදිහ ගාන හදලා ඉවරයි. ඒකට තේරෙන්න ඕනේ මේ ඝන සෙන්ටිමීටර් 100 ඇතුලේ තියෙන්නේ ඇත්තටම මේ ඝන සෙන්ටිමීටර් 10යි අර සාන්ද්‍රණය දන්නේ නැති FeSO4 ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 10 ඇතුලේ තියෙන මවුල ගාන තමයි මේ වෙලාවේ මේක මේ අවසාන පරිමාව C වෙච්ච ද්‍රාවණය ඇතුලේ තියෙන්නේ. එතකොට මේ C ඇතුලේ තියෙන මවුල ගාන කියන්නේ නොදන්නා කෙනාගේ 10 ඇතුලේ තියෙන මවුල ගාන. එතකොට නොදන්නා 10ක් ඇතුලේ තියෙන මවුල ගාන අපි ඇත්තටම දන්නවා නම් එතනින් පස්සේ ඉතින් FeSO4 සාන්ද්‍රණය හොයාගන්න පුළුවන්. මොකද මෙතන Fe2+ ද්‍රාවණයේ මවුල ගාන කියන්නේ FeSO4 ද්‍රාවණයම තමයි. මොකද එකට එකයි ස්ටොයිකියෝමීටර්. එතකොට අපිට ලියන්න පුළුවන් නොදන්නා FeSO4 ඝන සෙන්ටිමීටර් 10ක අඩංගු මවුල ගණන මේ ගානම තමයි 35යි 10 ඍණ 3යි මවුල. ඊට පස්සේ ඉතින් FeSO4 විඝටනයෙන් හම්බෙන්නේ Fe2+ උයි SO4 2- උයිනේ අතරම. ඊට පස්සේ ඉතින් මෙයාගේ මවුල ගාන දන්නවනේ එකට එකයි ස්ටොයිකියෝමීටර්. ඝන සෙන්ටිමීටර් 10ක් ඇතුලේ තියෙන FeSO4 මවුල ගණන ලියන්න පුළුවන් 35 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල්. අහලා තියෙන FeSO4 සාන්ද්‍රණයනේ. MOLD M වලට හරව ගන්න.
මේ නොදන්නා කෙනාගේ. එතකොට මවුල ගාන දන්නවා 35 වැඩි කරනවා 10 රින්න 3යි මවුල. නොදන්නා කෙනාගේ 10ක් ඇතුළේ හිටියේ. කන සෙන්ටිමීටර් 10ක් ඇතුළේ ගන්න ඩෙසිමීටර් කරගන්න 10 රින්න 10 රින්න කැපෙනවා. එතකොට එනවා FeSO4 ද්‍රාවණීය සාන්ද්‍රණය 35 10 කියන්නේ 3.5යි MOL DM වෙන 3කි. මේක තමයි පළවෙනි ප්‍රශ්නට දාලා ආන්සර් එක. දෙවෙනි ප්‍රශ්නේ නම් මම හිතන්නේ මට මතක තියෙනවා ඔලිම්පියාඩ් ප්‍රශ්නකින් දාපු එකක්. හත් ගන්න ප්‍රශ්න. වායුමය හයිඩ්‍රෝකාබනයකින් ග්‍රෑම් 0.742ක් ග්‍රෑම් දහනය කළ විට ප්‍රතිඵල ලෙස CO2 වායුව 2.156 ග්‍රෑම්ද H2O 0.882 ග්‍රෑම්ද ප්‍රතිඵල ලෙස ලැබිලා තියෙනවා කියලා කියන්නේ. ඒතර පළවෙනි කෙනා හරි ප්‍රශ්න සරල ප්‍රශ්න දෙකක් අහලා තියෙන්නේ ආනුභාවික සූත්‍රයයි හයිඩ්‍රෝකාබනයේ මෞලික ස්කන්ධය 58 නම් හයිඩ්‍රෝකාබනයේ අණුක සූත්‍රය ගණනය කරන්න කියලා දීලා තියෙනවා. ඒතර තේරෙන්න ඕනේ. ගත ගමන් ප්‍රශ්න කරන්න කල්පනා කරන ළමයට ඔලුවට එන්න ඕන හයිඩ්‍රෝකාබනයක් කියපු ගමන් කාබන් සහ හයිඩ්‍රජන් තියෙන්නේ කාබන් සහ හයිඩ්‍රජන් දහනයට ලක් කරාට පස්සේ අනිවාර්යෙන්ම හම්බෙන්න ඕනේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. එතකොට ප්‍රශ්නට අදාළව කියවපු ගමන් ගාන හදන්නේ කොහොමද කියලා නොතේරුණත් අර පළවෙනි ස්ටෙප් එක තේරෙන්න ඕන හයිඩ්‍රෝකාබනයක්. හරි කාබන් සහ හයිඩ්‍රජන් තමයි ඉන්නේ. ඊළඟට ප්‍රතිඵල ලෙස අනිවාර්යෙන් දහනය කරාට පස්සේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හම්බෙන්නේ. අපි බලමු ප්‍රතික්‍රියා ලියලා මොකක් හරි හින්ට් එකක් හදා ගන්න පුළුවන්ද ගාන හදන්න කියලා. මොකද ගාන කියවපු ගමන් ගාන උත්තරයට යන පාර පේන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම කාටවත් පේන්නේ නැති වෙන්න පුළුවන්. කෙනෙක්ට පේන්නත් පුළුවන් පේන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි ගාන පොඩක් ස්ටෙප් එකක් දෙකක් ලියාගෙන යනකොට සමහර විට අර අපිට මුලින් පේනුනේ නැති පාරවල් ටිකක් මේක ඇතුලින් ක්ලියර් වෙලා පේන්න ගන්න පුළුවන්. තේරෙනවද? එතකොට ඒගොල්ලෝ කියන්නේ හයිඩ්‍රෝකාබනය. මම හයිඩ්‍රෝකාබනය දන්නේ නැති හින්දා හයිඩ්‍රෝකාබනය ලියා ගන්නම් CX HY කිය. කාබන් X ප්‍රමාණයක් තියෙනවා හයිඩ්‍රජන් Y ප්‍රමාණයක් තියෙනවා. ඔක්සිජන් එක්කනේ දහනය වෙනවා කියන වායුමය හින්දා භෞතික අවස්ථාන ලියන්න ඕනේ නැහැ. ඉතින් ගාන හදන්න O2 gas දහනයෙන් අනිවාර්යෙන් හම්බෙන්නේ CO2 gas සහ ජලය. ඒගොල්ලෝ කියනවා CO2 කොච්චරක් හම්බුණා කියලාද? මෙයාගෙන් දහනය කරන ප්‍රමාණය දීලා තියෙනවා 0.742 සම්පූර්ණයෙන් දහනය කරනවා කියලා කියන්නේ. CO2 හම්බ වෙනවා කියනවා 2.156 ග්‍රෑම්. H2O හම්බ වෙනවා කියනවා 0.882 ග්‍රෑම්. මෞලික ස්කන්ධය දිර්ඝම පැත්තකින් ලියාගෙන ඉන්න අපේ දන්නේ නැති සංයෝගයේ දීලා තියෙනවා 58යි ග්‍රෑම් මවුලයට කිය. හරිද? හරි. මේක තමයි මෞලික ස්කන්ධය හොයන්න ඕන කෙනා. බලන්න ඉතින් හරි සරල මට්ටමේ කතාව. මේක ඕනම් පාත් දෙකකින් හදාගෙන යන්න පුළුවන්. මම ඉස්සෙල්ලා ළමයින්ට ගොඩාක්ම ෆැමිලි සංවේදී පැත්තෙන් හදාගෙන යන්න. ඉස්සෙල්ලා මේ ප්‍රතික්‍රියාව තුලිත කරගමු. මෙහෙම තියෙදි xy දාගෙන තුලිත කරගෙන යන්න. ඒතර කාබන් x ප්‍රමාණයක් තියෙනවා කියන්නේ මෙතනට x දා ගන්න. මෙතන y ප්‍රමාණයක් තියෙනවා කියන්නේ මෙතන y බෙදීම දෙකක් දාගන්න. එතකොට මේ පැත්තේ ඔක්සිජන් කොච්චරක් ඉන්නවද? 2x. මේ පැත්තේ ඔක්සිජන් ඉන්නවා y බෙදීම 2. හරිද? ඒතර ඔක තුලිත කරගන්න භාගයයි 2x ධන y බෙදීම 2ක් O2 gas. ඔච්චරයි. එතන මේක ලියාගත්ත පස්සේ ගාන දැන්නම් පේන්න ඕනේ මොකක්ද මම මේ කරන්න යන්නේ කියලා. ඉස්සෙල්ලා මට CO2 මවුල ගාන හොයාගත්ත හැකිනේ. CO2 මවුල ගණන ස්කන්ධය දීලා තියෙනවා 5.6 ග්‍රෑම්. මෞලික ස්කන්ධය CO2 වල 44යි ග්‍රෑම් මවුලයට මේක සුළු කරලා ගන්න. ඊළඟට H2O මවුල ගානත් මම හොයාගෙන ඉන්නම්. බින්දුව දශම 8.82 ග්‍රෑම් 18යි ග්‍රෑම් මවුලයට. මේකට දාලා සුළු කිරීම ටික කරලා ගන්න. බින්දුව දශම
0.5 කිය 0.5 මවුල කිය. හරිද? ඒතර තේරෙන්න ඕනේ CO2 සහ H2O හැදිලා තියෙන්නේ සමාන මවුල ප්‍රමාණ වලින්. ඒතර සමාන මවුල ප්‍රමාණ වලින් හැදෙනවා කියන්නේ x සමාන වෙනවා ඇත්තටම කාටද? y බෙදීම දෙකට. මොකද අනුපාතය එකට එක වෙන්න එපා සමාන මවුල ප්‍රමාණයක් හැදෙන්න. ඉතින් ඔක අපි පළවෙනි සම්බන්ධය හදාගත්ත හැකි. එතකොට x සමානයි y බෙදීම 2යි කියලා අනිවාර්යෙන් එනවා ස්ටොයිකියෝමෙට්‍රි. මොකද මෙයාගේ මෞලික ස්කන්ධය කීයද කියලා. එතකොට මෙයාගේ මෞලික ස්කන්ධය අපි ගත්තේ සූත්‍රය ලියාගත්තේ CX HY නේ. එතකොට මෞලික ස්කන්ධයට අදාළව ලියා ගන්න පුළුවන් කාබන් වල 12යි පරමාණු ගාන x 12x ධන හයිඩ්‍රජන් වල 1යි වැඩි කරනවා y වල. එතකොට මේක තමයි සමාන වෙන්නේ කාටද? 58ට. එතකොට මේ සමගාමී සමීකරණ දෙකක් තමයි විසඳන්න තියෙන්නේ. මේකෙන් ආදේශ කරලා ගමු. එතකොට මට එනවා y සමානයි 2x කියලා එනවනේ මේක මේ පැත්තට වැඩි කරලා ගත්තට පස්සේ. ඒක ආදේශ කරලා ගන්න. y සමානයි 2x නම් බලයන්න y සමානයි 2x දෙකේ ආදේශය හරි හරි. මෙතන තියෙන්නේ පොඩි මිස්ටේක් එකක් වෙලා. මෙතන 58 නෙමෙයි තියෙන්නේ. මෙතන 56. ඒක උඩි කරෙක්ෂන් එකක් එක චුට්ටක් හදා ගන්න. අර 56 දාපුවම මම ගාන හරි වැඩි එනවා. x ධන 2x සමානයි 56යි. මෙතන 58 නෙමෙයි. මෙතන 56. 56 කියලා එනකොට 14x එනවා. 56යි කියලා. එතකොට x එනවා උත්තරේ කීයද කියලා? 4යි කියලා. එතකොට x 4යි නම් y මේක ආදේශ කරලා ගන්න. ඒක ආදේශ කරා x කියන්නේ y කියන්නේ 2x නේ. y එනවා 8යි කියලා. එතකොට මෙයාගේ අතරම එන්නේ කෙලින්ම අනුක සූත්‍රය. අනුක සූත්‍රය අපිට ලියන්න පුළුවන් C4යි H8යි කියලා. මේ තියෙන අනුක සූත්‍රය මෙයාගේ ආනුභාවික සූත්‍රය කියන්නේ පරමාණු අතර සරලතම අනුපාතය C1යි H2යි. මෙයාට තමයි අපි කියන්නේ ආනුභාවික සූත්‍රය කියන්නේ. ඔන්න දෙවෙනියට තිබ්බ ගානත් හදලා ඉවරයි.